වප්පුර පසළොස්වක පොහොය දින සිදුවන වැදගත් සිදුවීම් අතර මතු අනාගතයේ දඹදිව තලයේ නාගශ්‍රී බෝධීන් වහන්සේට පිටලා බුද්ධත්වයේ ලබා ගන්න මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ වප්පුර පසළොස්වක පොහොය දිනේදී පැවිදි භාවයට පත්වීම මේක ශාසනික සිදුවීමක් හැටියට සලකනු ලබනවා. ඒ වගේම මේ පුර පසළොස්වක පොහොය දිනේ තවත් සිදුවීමක් වශයෙන් තූපාරාමේදී විනය සංගායනා කිරීම මේ වප්පුර පසළොස්වක පොහොය දිනේ තුල සිද්ධ කරන් තිබුණා. ලෝකවාසී බෞද්ධ ජනතාව ගෞරවයෙන් සලකනු ලබන පූජනීය වස්තුවක් තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹදිව තලයේ සිට මේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කර ගැනීමේ සුවිශාල කාර්යභාරය සිද්ධ කිරීම සඳහා එවකට මෙරට රාජ්‍ය පාලනය කළ රජවරු විසින් දඹදිව පාලනය කරන්නට යෙදුණු ධර්මාශෝක රජතුමා වෙත සංදේශයක් යොමු කරනවා රාජ්‍යතාන්ත්‍රික වශයෙන්. මේ ලිපිය අරිට්ට කියන කුමරුගේ අත තමා පිටත් කර හරින්නේ. ඒ නිසා එවැනි සිදුවීමක් සිදුවුණු පුර පසළොස්වක පොහොය දිනේ හැටියට මේ වප්පුර පසළොස්වක පොහොය දිනේ ඉතිහාසය තුළ වාර්තා වෙනවා. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණා තමයි මේ වප්පුර පසළොස්වක පොහොය දිනේ ප්‍රධාන වශයෙන් සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකවාසී බෞද්ධ ජනතාව වගේම මේ අපි කවුරුත් වප්පුර පසළොස්වක පොහොය දිනේ තුල ආගමික දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පින්කම් වල නිරත වෙමින් මේ පුර පසළොස්වක පොහොය දිනේ මේ වර්ෂයක අවසාන භාගයේ උදාවන පුර පසළොස්වක පොහොය දිනයක් වගේම ඒ නිසා මේ පුර පසළොස්වක පොහොය දිනේ තුල දාන සීල භාවනා ආදී දියුණු කරමින් ඒ වගේම ආමිෂ ප්‍රතිපත්ති ආදී පින්කම් වලට මුල් තැනක් ලබා දෙමින් මේ කාලේ ක්‍රියාත්මක කරන හැටියට සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මේ උතුම් උදා වූ වප්පුර පසළොස්වක පොහොය දිනය පුණ්‍යවන්ත ආකාරයෙන් අනුස්මරණය කරන්නට ඔබ සෑම කෙනෙකුටම ආරාධනා කරමින් මේ කෙටි අනුශාසනාව නිමාවට පත් කරනු ලබනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.